යාළුවා බොරුවක් කියලා දී. ඒ කියන්නේ ලංකාවේ දැනට තියෙන ඩිග්‍රී එකත් එක්ක ජොබ් එකක් හම්බෙන එකම ඩිග්‍රී එක MBBS ඩිග්‍රී එක විතරයි. මෙඩිසින් විතරයි. ඒ කියන්නේ අනිත් ඕන එකක ඩිග්‍රී එකට පස්සේ අපි ජොබ් එකකට ඇප්ලයි කරලා ඉන්ටර්විව් වලට ගිහිල්ලා ඒ ඉන්ටර්විව් එක අනුව තමයි ජොබ් එක සිලෙක්ට් කරන එක නැති එක තීරණය වෙන්නේ. ඒතර ලංකාවේ දැනට තියෙන ඩිග්‍රී එකත් එක්ක ජොබ් එක අනිවාර්යෙන් දෙන්න. මෙඩිසින් වල ජොබ් එක හොයන්න ඉන්ටර්විව් යන්න මොකුත් නැහැ. ඩිග්‍රී එක එක්කම ජොබ් එක හම්බ වෙනවා. ලංකාවේ එහෙම තියෙන එකම ඩිග්‍රී එක MBBS ඩිග්‍රී එක විතරයි. ඒකෙන් තේරෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ ඉංජිනේරින් මොකක්වත් නරකයි යනම්ම නම් එහෙම කිසිම දෙයක්. කොහොම හරි මේ ඩිග්‍රී ඉවර වෙද්දී එවෙලෙම නිශ්චිත සැලරි එකක් හම්බ වෙන ජොබ් එකක් තියෙන එකම ජොබ් එක ඔය මේ MBBS ඩිග්‍රී එක විතරයි. ඒ නිසා ඒ කතාව කොහොමවත් වැරදි. ඒත් මෙහෙමයි පළවෙනි අවුරුද්දේ ලොකු සැලරි එකක් හම්බෙන්නේ නැහැ. මතක නැහැ මට. කොහොම හරි ඔක්කොමත් එක්ක දැන් ඔයාලගේ කාලේ වෙනකොට නම් කොහොම හරි ලක්ෂයකට කිට්ටු ගණක් කොහොමත් හම්බෙනවා. මං කියන්නේ ડોක්ටර් කෙනෙකුට පළවෙනිම අවුරුද්දේ. ඒ කියන්නේ ඒක මීට අවුරුදු දෙකකට කලින් නම් ටිකක් අඩු වෙන්දි මම කියන්නේ 60000කට කිට්ටු ගන්න තිබි. දැන් ටික ටික යම් යම් දේවල් මත පොඩ්ඩක් ඒක අකර වැඩිවීමක් වෙලා මේ ලක්ෂය පළවෙනි අවුරුද්ද විතරයි. දෙවෙනි අවුරුද්දේ දැන් කොහොමත් 1.8 කිට්ටු සැලරි එකක් කොහොමත් වෙනවා නෝමල්. රජයේ රස්සාවෙන් විතරක් මං කියන්නේ. ඉතින් අර ප්‍රයිවට් විදියට අනම්මනම් වෙන වෙන දේවල් ඕන තරම් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් ඩිග්‍රී එක ඉවර වෙලා එක අවුරුද්දක් ඉන්ටර්න් කියලා අපේ පෞද්ගලිකව වැඩ කරන්න බෑ. දවසේ පැය 24ම සතිය දවස් 7ම දවස් 365ම වැඩ කරන එකක් තියෙනවා. ඒක එහෙම කිව්වට දෙන්නෙක් වගේ ඉන්නවා. එතකොට දෙන්නට මාරුවෙන් මාරුවට තම තමන්ගේ shift හදාගෙන කරගන්න පුළුවන්. කොහොම හරි එහෙම තියෙන එකක් තියෙනවා ඉන්ටර්න් කියලා එක අවුරුද්දක්. මේ එතකොට ඒ නිසා එහෙම මේ ඩිග්‍රී එකත් එක්ක ජොබ් එකක් තියෙන එකම වෘත්ති විදියට තියෙන්නේ දැනට MBBS ඩිග්‍රී එක විතරයි සහ ඒ වෘත්තිය විතරයි. සහ මේ සාමාන්‍යයෙන් ඩිග්‍රීෙන් අවුට් වුණ ගමන් ඉංජිනේර කෙනෙකුට වඩා ડોක්ටර් කෙනෙකුට හොයන්න පුළුවන් සැලරි එකේ හොඳ වැඩි. ඒ නිසා ඒකේ කියලා තිබුණ යාළුවේ කර්ම කියලා තිබ්බ කියලා ඒක වැරදි. හැබැයි ලොන්ග් ටර්ම් දීර්ඝකාලීන වශයෙන් ඕක සමහරක් වෙලා අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. මාරු වෙලා ඒ කියන්නේ එහෙම ඒක දෙපැත්තම තියෙනවා. ඉනිෂියලි විතරයි මම කියන්නේ ආරම්භක මට්ටමේදී විතරයි. ආරම්භකයේදී පොඩි ગેප් එකක් ওই දෙකේ තියෙනවා. ආරම්භකයේදී ડોක්ටර් කෙනෙකුට ටිකක් ලේසි ගතියක් තියෙනවා ඉංජිනේර කෙනෙකුට වඩා. මොකද ජොබ් හොයන්න දෙයක් නැහැ නේ. ලංකාවේ ජොබ් තියෙනවනේ ඕන තරම්. ඉංජිනේරින් වල තියෙන ලොකු ප්‍රශ්නයක් සමහරක් ජොබ් අනිවාර්යෙන් පිටරට යන්න වෙනවා. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් වගේ කරලා ලංකාවේ ජොබ් කරන්න ඉතින් නැහැ. බොහොම කීපයයි තියෙන්නේ. පිටරට යන්න වෙනවා අනිවාර්යෙන්. ඊට පස්සේ මෙකැනිකල් ඉංජිනේරින් වගේ සමහරක් විතර තියෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රිකල් ලංකාවේ ඇතුලේ තියෙනවා. බයෝමෙඩිකල් ඉංජිනේරින් වගේ ගියොත් කොහොමත් නැහැ. අනිවාර්යෙන් යන්න වෙනවා රට. එහෙම තියෙනවා. ඒවා හොඳ නරක දෙක මේ හැම එකේම තියෙනවා. අරකට වඩා මේක හොඳයි මේකට වඩා අරක හොඳයි කියලා ආර්ථික වශයෙන් කියන්න බැරිම තරම්. අර එක තැනකදී සමහරක් විතර අර ඩිග්‍රී ඉවරන ගමන් ડોක්ටර් කියන එක ඉස්සරහින් ඉන්නවා. හැබැයි ඉංජිනේරින් ළමයිගේ ඩිග්‍රී අවුරුද්දක් කලින් ඉවර වෙනවා. ඉංජිනේරින් ඩිග්‍රී අවුරුදු 4.5මාරක් ඇතුළත ඉවරනවා. අරක 5මාරක් විතර යනවා. අවුරුද්ද කලින් ඉවරනවා. ඒතකොට මේ බැලුවම එතනින් ඒ වාසියක් අර පැත්තටනවා. මේකට අවුරුද්දක් පරක්කු වෙනවා. හැබැයි අනිත් පැත්තට ඉවරන ගමන් ජොබ් එකක් එක්ක සැලරි එකක් හම්බෙන්නේ MBBS එකේ විතරයි. අරගේ හම්බෙන්නේ නැහැ. ඒක ඒ චිට්ටේ කියලා තියෙනවා එහෙම හම්බ වෙනවා කියලා යාළුවෙක් කිව්වා කියලා බොරු කියලා තියෙන පිස්සු. එහෙම ගන්නෑ. ඉනිෂියලි ડોක්ටර්ට තමයි වැඩිපුර මේකක් තියෙන්නේ. නමුත් පසුකාලීනව තමන් එතනින් එහාට යන පාත් එක අනුව ඒක ඕන අතකට කරගෙන්න පුළුවන්. ඕන එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ ඔය ඔළුවේ ලොකුවට තියෙනවා මේ ගොඩක් ළමයින්ට හරිද? අපිම තමයි මේ වැරද්ද කරන්නේ. අර ටියුෂන් ඇතුලේ එහෙම සමහරක් වෙලාවට දැකලා හිතනවා මේ අර වෘත්තීන් වැඩක් නැහැනේ මෙව්වනේ මරු ඒවා කියලා. නැත්තම් YouTube මොනවා හරි ඔය වීඩියෝ දාන මොකක් හරි එකක් දැකලා මාත් YouTube වීඩියෝ කරනවා. ඒව තමයි මාරේ වගේ. එහෙම අර කාලෙන් කාලට එවෙලට පේන මොකක් හරි එකක් පස්සේ යනවා. එහෙම නෑ හරිද? ඒ කියන්නේ අර වෘත්තීන් ඇතුලේ ඕනෑ තරම් කියන්නේ මම කියන්නේ සල්ලි කියන කාරණාව ගැන හිතනවා නම් ඒක එක සාධකයක් විතර නෝ ඔය දේවල් වලදී. නමුත් සාමාන්‍යයෙන් ජීවිතයක් ගත කරන්න ඒක අවශ්‍යයි නේද? එතකොට ඒක වැඩක් නෑ වගේ බොරු බයිලා ගහලා වැඩක් නෑනේ. බැලන්ස් එකක් නේ තියෙන්නේ ඕකේ. එතකොට ඒකෙදි ඔය කියන වෘත්තීන් වල টොප් ලෙවල් වලක මේ වගේ টොප් ලෙවල් එකට ගොඩක් එහා තියෙනවා. ඕගොල්ලෝ මේ අපි කියලා දකින්නේ මේ උපකාරක පන්ති කියන ෆීල්ඩ් එකේ টොප් ලෙවල් එකනේ. මම තමයි මේ වෙන කියන්නේ අපි තමයි මේ වෙනකන් ඉතිහාසෙ තිබිලා තියෙන ඊටාම අඩුම කාලයක් තුල ඊටාම වැඩිම ළමයි ප්‍රමාණයකට උගන්වපු පන්ති නිර්මාණය කළා. ඒතර මේ ඇවිල්ලා මේ ෆීල්ඩ් එකේ තියෙන টොප් ලෙවල් එක. වල ඉංජිනේරින් වල මෙඩිසින් වල টොප් ලෙවල් හිතලවත් නැහැ. ඒවා මීට මාර එහා තියෙන්නේ. හරි. ඒ කියන්නේ ලංකාවේ කියන්නේ අර මේ මිනිස්සුන්ගේ ෂෝ ඔෆ් එක නැහැ. ඒ හින්දා මේ මිනිස්සු පෙන්වන්නේ ලංකාවේ හොඳම වාහන ටික ඔක්කොම තියෙන්නේ ඒක අයි සර්ජන් කෙනෙක් ගාව. ලංකාවේ තියෙන අංකගේ නම්බර් 1 වාහන ටික තියෙන්නේ අයි සර්ජන් කෙනෙක් ගාව. ડોක්ටර් කෙනෙක් ගාව. රෝල්ස් රොයිස් ස්පෙක්ට්‍රා එකයි නේ තියෙන්නේ 2024 ඒ කියන්නේ අන්තිම අවුරුද්දේ අර මෑත කාලිනව ආපු තව දෙකක්ද කොහෙද ඊට කලින් එකයි ඉලෙක්ට්‍රික් ෆුල් ඉලෙක්ට්‍රික් ස්පෙක්ට්‍රා එකක් ගන්න නැහැ ලංකාවේ මිනිස්සු. ඒක කැට්ටෝම තියලා තියෙන තමයි වෙන්නේ මුළු ලක්ෂ ගානම ඒක තියෙනවා.
ඒක තියන්නේ ડોක්ටර් කෙනෙක් ගාව. ඔය ඊටාම ජනප්‍රිය වාහන සෙට් එකක් මම මේ මනුස්සයානේ කිසිම තැනක නමක්වත් මොකක්වත් සඳහන් කරන්නේ නැහැ. ඌගේ පාඩුවේ ඌ ජීවත් වෙනවා. ඒක තමයි අත්ම ක්වොලිටි එක. ඒ කියන්නේ එතන ඉන්න ඕන එහෙම තියෙනවා එකම දේ ඒව අපිට පේන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ අර මේ අපි ගාම තමයි දේවල් තියෙන්නේ කියලා. බම්බු අපිට ඇති මගුලක් නැහැ. හරිද? අර ඒ හරි වෘත්තීන් වල টොප් ලෙවල් එක මීට බොහොම එහා තියෙන්නේ. ඒ මිනිස්සු ගාව ඕනතරම් තියෙනවා. ඒ මිනිස්සු රඟන්නේ නැහැ. එච්චරයි වෙනස. ඒ නිසා මේ අර පේන එකම නෙවෙයි ඊට වඩා පොඩි අර යාල ස්ටේටස් එකක් මේන්ටේන් කරන උන් පොඩක් ක්වොලිටි එකකට ඉන්නේ. උන්ගේ ආතල් එක්ක ගන්න එල්පහලියක සී එහෙම එකක් ඉන්න සමහරක් වලට වැරදි අයිඩියාස් වලට එනවා. එහෙම නැහැ. ඕන ෆීල්ඩ් එක টොප් ලෙවල් එකේ උන් මාර දේවල් ටිකක් අත්පත්